එක තමයි මං ගොඩාක් ආසාවෙන් කාලයක් තිස්සේ කරන්න බලාගෙන හිටපු දෙයක්. මම අද පොඩි ගමනක් යනවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති ඒ කොහෙද කියලා. දැන් මම මේ පෙන්නන්නේ මම අද උදේ දැක්ක ලස්සනම දේ. අපේ අම්මා හදලා තිබ්බ කුරුඳු තෙල් පහන හරිම ලස්සනයි. මුළු ගෙදරම මාරම සුවඳයි. මම දැන් උදේට කන්න තමයි හදන්නේ. අද තියෙන්නේ කිරිබත්. කාලා ඉවර වෙලා ඊටු ටික සතුන්ටත් කන්න දාලා මම දැන් හදන්නේ මගේ පික්නික් එක යන්න ලෑස්ති වෙන්න. මෙන්න මේක තමයි ළමයි අද මම ඇඳගෙන යන ෆ්‍රොක් එක. මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. මම අද යන්නේ මගේ පාර්ට්නර්ත් එක්ක. කිලෝමීටර් 40 ගානක දුර යන්න තියෙනවා. මම යනකොට නම් වීඩියෝ මුකුත්ම ගන්නෙ නැහැ. එහෙනම් අපි ගිහින් හම්බෙමු. ඔන්න අපි ආවා. අපිට පැය එකමාරක් පැය දෙකක් අතර කාලයක් ගියා. මොකද එන ගමන් කීල්ස් එකකටත් ගියා පික්නික් එකට ඕන පොඩි බඩු වගේක් ගන්න. අද අපි ආවේ ගම්පහ බොටනිකල් ගාඩන් එකට. හරිම ලස්සන පාක් එකක්. අපි දෙන්නටයි බයික් එකේ පාකින් එකටයි රුපියල් 550ක් වගේ පොඩි ගාණක් තමයි ගියේ. මේ පාක් එක හරිම ලස්සනයි. හරිම ලොකුයි. ඇවිදින්න බලන්න ගොඩාක් තැන් තියෙනවා. පොඩි ළමයිට චිල්ඩ්‍රන් පාක් එකක් තියෙනවා. හවසට බෝට්ටු පදින්න, ලස්සන මල් බලන්න, සමනල්ලු බලන්න පුළුවන්. කොළ පාටින් පිරිච්ච ගස් වලින් වටනෙච්ච හරිම ලස්සන නිදහස් නිස්කලංක තැන. ඕනම වයසක කෙනෙක්ට තමන්ගේ කාලය හරිම සතුටින් නිදහසේ ගත කරන්න පුළුවන්. මුලින්ම අපි කරේ මේ මුළු පාක් එක පුරාවටම ඇවිදපු එක. මොකද අපිට සෑහෙන වෙලාවක් ගියා අපේ පික්නික් එක දාන ලස්සන තැනක් තෝරගන්න. ඒ තරමටම හැමතැනම හරිම ලස්සනයි. අද සීත සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ. ඔන්න අපේ පික්නික් එක පටන් ගන්න තමයි හදන්නේ. ඔයාලත් මේ වගේ ලස්සන තැන්වල පික්නික් ගිහින් තියෙනවා නම් මටත් කමෙන්ට් එකක් දාන්නේ කොහෙද කියලා. එතකොට ආපහු යනකොට මට ඒ වගේ තැනකට යන්න පුළුවන් නේ. මෙතන තමයි අපිට ලස්සනයි නිදහස් කියලා හිතුනේ. අපි දැන් මේ විදිහට අපිට ඉඳගන්න එක්කුත් දාගෙන අපේ පික්නික් එකට ගෙනාව බඩු ටික පිළිවෙලට ලස්සනට අස් කර ගන්නවා. පොඩි කෑම ಜಾති ගොඩාක් අරගෙන ආවා. අරගෙනාව කෑමවල රස එකින් එක බලන ගමන් අපි වටේට තියෙන ලස්සන කොළ පාට පරිසරය, ගස්කලන් වල ලස්සන බල අපේ ජීවිතයේ මේ මොහොත හරිම සතුටින් නිදහසේ ගත කරනවා. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා
කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමේ දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ දෝවිලේ සරණා. ඔයා කරන පුංචි දෙයකින් වුණත් ඔයාට ලැබෙන පුංචි දෙයකින් වුණත් මහා ලොකු සතුටක් ලබන කෙනෙක්ද? එහෙනම් ඔයා හැමදාමත් සතුටින්. මේ ලෝකේ ඔයාගේ සතුට මහා ලොකු දුරක නැහැ.